මන්ත්‍රී උරත් අගමැති උරත් නිකම් මහින්ද රාජපක්ෂ උරත් මහින්ද රාජපක්ෂ මහින්ද අතල තියාගන්න එක. මට මේක ලොකු නෑ. එයාට ලොකුයි මට ලොකු නෑ. මම මේක ඉඳලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම් කරලා තියෙනවා. මේ අගමැතිකම කියන එක ලොකුවක් නෙවෙයි මට. ඒකින්ද හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක අජ්ජද්ද ආට්ටාව දෙන්න කතා කරනවා. දීලා එහෙම අහුවෙන්න එපා. දීලා එහෙම අහුනොත් මං ඔයා ඉවරයි. ආයෙත් පැත්ත පළාතක මං ගන්නෑ ඔයා. මේ රට මහින්ද රාජපක්ෂ මහත්තයාගේවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් චන්ද්‍රිකා මැතිණියගේවත් තිස්සුකුට්ටි ආරච්චිගේවත් නිසාන්තගේවත් අනුර කුමාර දිසානායකගේවත් රටක් නෙමෙයි මේක. මේ රට අපි සියලුම දෙනාගේ කල් නෙමෙයි දැන් දෙන්න මොනවද දැන් මම මෙහෙම කතා කරනකොට මට විරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ පාර්ලිමේන්තුවේකරු කතානායකතුමනි මම කතා කරනකොට මේ විදිහට නැගිටලා විරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ අභිමුව වෙලා තියෙන කවුද හොරාසා හොරාට දඬුවම් දෙන්න දූෂිතයා සහ දූෂිතයට එරෙහි වෙන්න කොට ඔබ තමුන්නාසලා වගේ හිලක් ගාමිණී කේක් එක කපමු වීරවන්නි කේක් එක කපමු කැපුවා මෙහෙම මතක ඇති ඔබතුමාට ගරු ඇමතුමා ඔබතුමාට තව මතකද ලලිත් ඇතුළම දෙලි කපමු ඒක කියලා අනිත් පැත්තට ගෙවුවා ඇමතුමා පාවිච්චි කරපු විදිහ අපි ප්‍රේමදාසගේ පුතා දන්නේ අපි දන්නවා ඒ වෙලාවේ ප්‍රේමදාසගේ පුතා ලංකාවේ හිටියේ නෑ ප්‍රේමදාසට බෝම්බේ පුපුරනකොට ප්‍රේමදාසගේ පුතා ලංකාවේ හිටියේ නෑ ප්‍රේමදාසගේ පුතා ප්‍රේමදාස බෝම්බේ පිපිරනකොට ඇහුවේ ඩීබී විජේතුංග නෙවෙයි ජනාධිපති අම්මට දෙන්න බැරිද ජනාධිපතිකම කියලා එතකොටත් දේශපාලනේ කියවලා තිබ්බේ නෑ එතකොටත් දේශපාලනේ කියවලා තිබ්බේ නෑ අපි ඒවත් දන්නවා ඩීබී විජේතුංග ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අම්මට ජනාධිපති වෙන්න බැරුණාද කියලා ඒවත් අපි දන්නවා ජීඑල් පීරිස් ගැන කියන්න දෙයක් නෑ ජීඑල් පීරිස් මේ වාහනේ නග්ගලා 725 හඳුරන්නේ නෑ රත 50 හඳුරන්නේ නෑ මොරල්ලේ ටවුමේ දැම්මොත් ගෙදර යන්න දන්නේ නැහැ ජීඑල් පීරිස් පුළුවන් නම් ජීඑල් පීරිස් මොරල්ලේ ටවුමේ බස්සන්න ජීඑල් පීරිස්ට ගෙදර හොයාගෙන යන්න බෑ එහෙම එවුන් තමයි ඔයගොල්ලෝ තියාගෙන ඉන්නේ එහෙම මිනිස්සු 750 හඳුරන්නේ නැති ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර් හඳුරන්නේ නැහැ ජීඑල් පීරිස්
දැන් කියන මේ කුඩු සතිය රයිස් සතියලු අයිස් චර්ය කරන්න තමයි ආවේ කන්ටේනර් පිටින් අහුවෙනවා මෙයාගේ දැන් ෆොටෝ ගහුවේ මේ Facebook අවුරුදු 20කට කලින් තිබ්බනම් මේ ඔක්කොමත් එහෙමයි කියලා කතා කියන්න හදලා නෑ ඒ ලිස්ට් එක අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා. දැන් මේ මොනවද කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලෙවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගානක් පෙන්නුවෙත් නැහැ. රිලෙවෙකුට ආප්පයක් කරන් දුන්නෙත් නැහැ. රිලෙවෙකුට අඹ ගෙඩියක් කරන් දුන්නෙත් නැහැ. තාම ඒකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට